ආයිබෝ වේවා 2026 පෙබරවාරි මාස 1 වන දිනෙන් පසු එළඹෙන කාලවකවානුව මකර ලග්න හිමියන්ට ඉතා තීරණාත්මක මෙන්ම පරිවර්තනීය යුගයක් වනු ඇත. වසර ගණනාවක් පුරා ඔබ පීඩා විඳි සෙනසුරු ඒ රාෂ්ටක අපල තත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදී නවජවයකින් නැගී සිටීමට විශ්ව ශක්තිය ඔබට මඟ පෙන්වන ආකාරය අපි බලමු. තාමත් ඔබ අපගේ YouTube නාලිකාව subscribe කර නොමැති නම් කරුණාකර අපගේ සේවාව ඇගයීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. මකර ලග්නය 2026 පෙබරවාරි 11 වන දින වන විට මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා මීන රාශියේ තුන්වැන්නේ ගමන් කරමින් සිටී. මේ වසර 7මාරක සෙනසුරු අපල කාලයේ නිමවීම සනිටුහන් කරන අතර වික්‍රමස්ථානගත සෙනසුරු ඔබට අසම සම ධෛර්යයක් සහ ආත්ම විශ්වාසයක් ලබා දෙයි. මේ අතර 2026 මැද භාගයේදී සිදුවන ගුරු ග්‍රහයාගේ මිථුන රාශි සංක්‍රමණය සහ රාහු කේතු ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔබට අභියෝග මැද්දේ ජයග්‍රහණය හිමිවන වසරක් ලෙස මෙය හැඳින්විය හැකිය. ධනය හා මූල්‍ය. මූල්‍යමය වශයෙන් මෙම කාලය මිශ්‍ර ඵල ගෙන දෙයි. රාහු ග්‍රහයා දෙවැන්නේ ගමන් කිරීම නිසා හදිසි ධන ලාභ මෙන්ම අනපේක්ෂිත වියදම්ද ඇතිවිය හැකිය. සෙනසුරු තුන්වැන්නේ බලවත් වීම නිසා ස්වයං උත්සාහයෙන් ධනය උපයා ගැනීමට මන්පැත් විවර වේ. දේපල හා ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලින් වාසි සහගත තත්වයන් උදාවන නමුත් නොදන්නා පුද්ගලයන් සමග මූල්‍ය ගනුදෙනු කිරීමේදී අතිශයින්ම ප්‍රවේශම් විය යුතුය. 2026 අගෝස්තු මාසයෙන් පසු ආයෝජන වලින් ස්ථාවර ප්‍රතිලාභ බලාපොරොත්තු විය හැකිය. වෘත්තීය හා රැකියා. වෘත්තීය ක්ෂේත්‍රය තුල ඔබ මෙතෙක් දරූ වෙහෙස් මහන්සියේ ප්‍රතිඵල ලැබීමට පටන් ගනී. තුන්වැන්නේ සෙනසුරු නිසා අලුත් ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමට විදේශ රැකියා සිහින සබා කර ගැනීමට අවස්ථාව ලැබේ. ගුරු 6 වැන්නේ ගමන් කරන කාලය තුල රැකියා ස්ථානයේ සතුරන් මර්ධනය කිරීමටත් ඔබේ දක්ෂතා කැපී පෙනීමටත් මඟ සැලසේ. උසස් වීම බලාපොරොත්තුවෙන් සිටින අයට මේ මාසයෙන් පසු සුබ ආරංචි ලැබෙනු ඇත. ලිපි ලේඛන සහ sannivedana ක්ෂේත්‍රවල නියලයන්ට වඩාත් සුබදායකය. සෞඛ්‍ය. සෙනසුරුගේ අපල තත්වයෙන් නිදහස් වීම නිසා මානසික පීඩනය අවම වේ. කෙසේ වෙතත් 6 වැන්නේ ගුරුගේ ගමන නිසා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග හෝ මధుමේහය වැනි තත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. රාහු දෙවැන්නේ සිටින බැවින් මුඛය සහ දත්ත ආශ්‍රිත ආබාධ මතුවිය හැකිය. නිදන් කරත රෝග ඇති අය නිසි වෛද්‍ය උපදෙස් පිළිපදීම අත්‍යවශ්‍ය වේ. ව්‍යායාම සහ සමබර ආහාර වේලක් කෙරෙහි අවධානය යොමු කරන්න. ප්‍රේමය හා පෞල් සම්බන්ධතා. පෞල් ජීවිතය තුළ සාමය උදාවන කාලයකි. සහෝදර සහෝදරියන්ගෙන් සහ සමීපතමයන්ගෙන් නොමද සහයෝගයක් හිමි වේ. කේතු 8 වැන්නේ සිටීම නිසා සහකරු හෝ සහකාරියා සමග ඇතිවන සුළු මතභේද ඉවසිලිවත්ව විසඳාගත යුතුය. අවිවාහික අයට සුදුසු සහකරුවන් හමුවීමට ශුභ කාලය උදාවන 2026 වසරේ අවසාන කාර්තුව තුලදී. නිවසේ අලුත් වැඩ කටයුතු හෝ ගෘහ උපකරණ මිලදී ගැනීම වලට මෙම කාලය යෝග්‍ය වේ. විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු. වචන පාලනය. දෙවැන්නේ රාහු සිටින බැවින් කටා කිරීමේදී අතිශයින් ප්‍රවේශම් වන්න. ඔබේ වචනයක් වැරදි ලෙස වටහා ගැනීම නිසා සමීප සම්බන්ධතා බිඳ වැටිය හැකිය. අනවශ්‍ය අපවීම. මූල්‍ය කටයුතුවලදී අන් අය වෙනුවෙන් අපවීමට යාමෙන් වළකින්න. ඉක්මන් තීරණ. රැකියා ස්ථානීය හෝ ව්‍යාපාරික කටයුතුවලදී හැඟීම් වලට වහල් නොවි බුද්ධිමත්ව තීරණ ගන්න. අපලයන් සඳහා ප්‍රතිකර්ම. මේ ග්‍රහ ගමන තවදුරටත් සුබදායක කර ගැනීමට පහතවත් පිළිවෙත් අනුගමනය කරන්න. බෝධි පූජා. සෙනසුරාදි දිනවල බෝධි පූජා පවත්වා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. නිල් පැහැති මල් පූජා කිරීම යහපත්ය. දානමය කටයුතු. අසරණ වූ වැඩිහිටියන්ට හෝ ආබාධිත පුද්ගලයන්ට ආහාර පාන සහ අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න. මන්ත්‍ර ජප කිරීම. දිනපතා උදෑසන ඕම් ශාන්ති මන්ත්‍රය හෝ විෂ්ණු අෂ්ටකය ගායනය කිරීමෙන් මානසික සහනය සහ රැකවරණය ලැබේ. පක්ෂීන්ට ආහාර දීම. විශේෂයෙන් කාක්කන්ට සහ අනිකුත් පක්ෂීන්ට ආහාර සහ ජලය ලබා දීම මගින් ශනිගේ අසුබ බලපෑම් දුරු වේ. මෙම ග්‍රහ ගෝචරයේ ඔබේ ජීවිතයට නව ආලෝකයක් සහ සමෘද්ධියක් රැගෙන එනු ඇත. විශ්වාසයෙන් සහ ධෛර්යයෙන් යුතුව ඉදිරියට යන්න.